Hi, good morning. Thailand. අපිත් එක්ක අද එකතුලා ඉන්න ඩෙල්ෆියන්ට. ඩෙල්ෆියන්ට කලින් අපි යන්න ඕනේ කුරික්කට්ටුවන් වලට බෝට් එක ගන්න. කුරික්කට්ටුවන් වලට අපිට යන්න පුළුවන් පැය එකමාරක් විතර. පැය එකමාරෙන් යන්න අපිට මෙතන තියෙන කුරික්කට්ටුවන් බස් එක යන්න. බස් ස්ටෑන්ඩ් එකේ තියෙන්නේ කුරික්කට්ටුවන් බස් එක. ඉතින් මේ බස් එක දැන් මේ බස් එකේ අපි යන්න ඕන කුරික්කට්ටුවන් ජැටියට. කුරික්කට්ටුවන් ජැටියට ගිහිල්ලා අපි එතනින් ඩෙල්ෆ් දූපතට යන්න බෝට් එක ගන්නවා. අපි ගිහලා බලමු මොකද අත්තේ කියලා. वाहने वे करना इස්සරහින් වාහනේ ඉඩ දෙනවා මේ ආදර. ඒක පාරක් ගන්නේ. ගොඩක් සෙනගින නාගදීප විහාර බලන්න යනවා ඉත කට්ටිය. හරි කලපක් ඉතර ගැඹුරු නෑ. දන්නවා ඩෙල්ෆ් වලට නාගදීප වලට යන්න තියෙනවා. ඒක කිසිම හායි මං දැන් ඉන්නේ කුරික්කාට්ටුවන් ජැටියේ. අපි එනකොට මෙතනට අපිට ඩෙල්ෆ් යන පළවෙනි බෝට් එක මිස් වෙලා තියෙනවා. අපේ පළවෙනි බෝට් එක තිබේ උදේ 8:00 දේ 9යි 10යි වගේ. දැන් අපිට ආයේ බෝට් එකක් තියෙන්නේ හවස 2:00. ඉතින් අපිට අද මෙතනට වෙලා කරන්න දෙයක් නැහැ. අපිට යන්න පුළුවන් අර අපි ඈත පේනවා නාගදීප විහාරය. අර පේන්නේ ඈත නාගදීප විහාරය පේනවා. අපි දැන් මේ පැත්තට යන්න තමයි බලන්නේ. නාගදීප විහාරේ ගිහිල්ලා ඉන්න. ඒවාරේ මාළු ඉන්නවා. මේ මාළු ඇදලා තියෙනවා වටේට මාළු ඉන්නවා. මාර ලස්සනයි ජැටිය. මේ ලොකු බෝට් එකක් තියෙනවා. මම හිතන්නේ මේ තියෙන්නේ මේ ඩෙල්ෆ් වලට බඩු ගෙනියන බෝට්ටු. මේක ඇතුලේ බඩු පුරවලා එක එක જાති පුරවලා තියෙනවා. නාගදීපට යන නම් අතන තියෙනවා බෝට්ටු. නාගදීපට විනාඩි 15න් 15ට වගේ බෝට්ටු යනවලු. ඩෙල්ෆ් වලට නම් තියෙන්නේ උදේ 8 දවල් 2 ආයි හවස 4. ඔය ටයිම් මිස් වුණොත් ඉතින් සෝරි තමයි. එහෙනම් අපි නාගදීපට ගිහිල්ලා ඒක කොහොමද කියලා බලමු. අපි නාගදීප ගන්න හිටියේ හෙට. හෙට යන්න වෙන්නේ. හෙට යන ගමන අද යනවා. ඕකේ. අපි නාගදීප හම්බෙමු.
දැන් අපි නාගදීප විහාරයට යන ගමන් අපි අවිල්ල දිනේ. බෝට්ටුවෙන් ඇවිල්ලා මෙතනින් බහැලා මෙතනින් බහැලා අපි යන්න ඕනේ නාගදීප විහාරයට. ඒ කියන්නේ නාගදීප විහාරයට යන පාර. ඊට පස්සේ අපි නාගදීප විහාරයට ගිහිල්ලා ආයේ බෝට් එක මෙතනට එන්නේ නැහැ. බෝට් එක එන්නේ එහා පැත්තට. අපි අර ජැටියට තමයි බෝට් එක ආයේ. ඒක නැගලා තමයි ආයේ අපි හිටපු තැනට යන්න ඕන. බෝට් එකට වෙන්නේ රුපියල් 80යි. යන්න එන්න දෙකම එතකොට 160ක් යනවා. එන්නේ අපි කට්ටිය යනවා දැන් නාගදීප විහාරය බලන්න. සෙට්. හායි වාට මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි. ඇත්තටම මේ එන්න ලොකු කාලයක් ඉඳන් ආසාවක් තිබ්බා. ලොකු කාලයක් කියන්නේ අවුරුදු දෙකකට කලින් ඉඳන් හිතා මේ එන්න. අවසානයේ ආවා අපි. සතුටුයි? සතුටුයි. ගොඩක් සතුටුයි. අවු අඩු වුණා නම් තවත් සතුටුයි. ඔව්නේ. අම්මානක අස්නේ මේ ඊළඟ පුද්ගලයා. මොනවද කියන්නේ? පැංචා බේබි. අපේ පැංචා බේබි ඉන්නවා. අර ඉස්සරහම යන අපේ කවුද? බාණ්ඩාගාරික. බාණ්ඩාගාරික තමයි නෝකනේ. ඕගනයිස්. උනිකම් මොකද ඔය කියන්නේ? මයිද එයා දන්නෙත් නෑ මොකද කරන්නේ. නාගදීප විහාරයට යන්න තියෙන්නේ අපිට අතුලට ගිහිල්ලා වීඩියෝ ෆොටෝ ගන්න බෑ. ඔයගොල්ලෝ තැවිලා බලන්න ඉතින්. ඉතින් ඇත්තටම පෙන්වන්න පුළුවන් ඊට වඩා ටිකක් පෙන්වන්න අමාරුයි මෙතන. අපි අතුලට ගිහලා තත්ත්වය මොකද කියලා. අතුල පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න. හරිද? මේ නාගදීප විහාරයේ තියෙන සුවිශේෂීම දෙයක්. මේක ඇවිල්ලා සුදු පාට කොළ තියෙන බෝ ගහක්. මේ බලන්න මේකේ තියෙන සුදු පාට බෝපත්‍ර. හරිම විශේෂ දෙයක් තියෙන්නේ. සුදු පාට බෝපත්‍ර තියෙන්නේ මේ ගහේ. බලන්න මීට කලින් මේ වගේ දෙයක් දැකලා තියෙනවද කියලා. ඔයාලා මීට කලින් මේ වගේ තැනක් මේ වගේ බෝ ගහක් කොයි හරි වෙන දැකලා තියෙනවද? හරිම පුදුම දෙයක් මේක. සුදු පාට බෝපත්‍ර තියෙන්නේ මේකේ. සුදු පාට කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙලා තියෙනවා බලන්න. හරි ලස්සනයි මේ බෝගහ. නාගදීප අයිලන්ඩ් එකේ අපි යනකොට අපේ අම්මා හරි ලස්සන කඩයක්. මෙතන තියෙනවා බෙල්ලෝ. ඒක හග්ගිඩි වර්ග, බෙල්ලෝ වර්ග ගන්න මේ තියෙන්නේ. මෙතන එක එක ජාතිය තියෙනවා මේ හග්ගිඩි ගොඩයි. Kelingan lah. Ini siai kalau di bawah. Panai. Mari. Ini නාගදීප නාගදීපේ කොයිල යන පාර විදිහට. එතන මොකක් හරි උත්සවයක් තියෙනවා මේක තුන. මේ දස්සල wow, ලස්සනයි. මාරව්වක් තියෙන වැලි ගොඩක් තියෙනවා. වැලි සෑම අවුවක් තියෙනවා. වැලි සෑම රස්නේ.
ලස්සනයි මේ පිටින් අද තියෙනවා. අනි අමුතු සංස්කෘතියක් තියෙන එක ඇතුලේ. මට අලුත් මත්දැකීමක් ඒක. මම කවදා පෙර කලින් කෝවිලකට ගිහිල්ලා තිබුණේ නැහැ. හරි වෙනස් අත්දැකීමක්. ඔයගොල්ලෝ තේල බලන්න. අතරි ෂෝ. දැන් අපි යනවා උරේ කට්ටුවන් තොටුපළට. මෙතන තියෙනවා බෝට්ටු. මේ බෝට් එකකින් නැගලා දැන් යනවා උරේ කට්ටුවන් තොටුපළට විජිනාගදීපෙන් සමුදීලා අපි යනවා ඩෙල්ෆ් රූපද බලා යන්න බෝට්ටුව යන්න ලෑස්ති වෙන්න ඕනේ ඒ කට්ටිය වගේලා ඒ අතන ඉන්නේ ආවද නැද්ද මම මොට්ටුවක් ගානද ini nih mas bukit ini speed limit ini speed limit steering Ya, motornya ya. Ini nabi bodoh. Tapi lain makan ya, ini makan dan Sah, jangan orang pun makan. Hari-hari kita siapa? What's up boys? අපි දැන් ඉන්නේ මේ කොහෙද? නාගදීප ජැටියේ ඉන්නේ අපි දැන්. අපි දැන් හදන්නේ දිවා ආහාරය සඳහා පිටත්ව යන්න හොඳ රෙස්ටොරන්ට් එකක් හොයන ගමන්. කියන්න බලන්න මේ පැත්තේ ඔයගොල්ලන් දන්න කවුරුහරි ඉන්නවනම් කන්න තැනක් තියෙනවද කියලා.
Bye.